අද මෙම වීඩියෝවේ මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මයි 6 වෙනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණේ පෞද්ගලික හා රාජ්‍යාංශ සේවකයන්ට නිවාඩු හිමිකම ලැබෙන්නේ කෙසේද? ලබා දී යුත්තේ කෙසේද කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් මේ වීඩියෝ අවසාන වනතුරු මාත් එක්ක රැඳිලා හිටියොත් ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරය ඕගලන්ට දැනගන්න පුළුවන්. 2025 මැයි 6 වෙනිදාට යෙදෙන මැතිවරණයේ සඳහා ඡන්දයේ හිමි සියලුම ඡන්ද දායකයින්ට අවස්ථාව ලබා දී යුතු බවට මේ වන විටත් මැතිවරණ කමිෂන් සභාව විසින් ඉදිරිපත් කරලා තියෙන Local Authority Elections Ordinance එකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔවුන් දක්වලා තියෙන ආකාරයට පෞද්ගලික හා රාජ්‍යාංශයේ කියන දෙපාර්ශ්වයටම මෙම නිවාඩු හිමිකම හිමි වෙනවා. එහිදී රාජ්‍යාංශයේ සේවකයන් විශේෂයෙන්ම ආම පැය දෙකක කාලයකට යටත් මෙම නිවාඩු හිමිකම ඔවුන්ට ලබාගත හැකි තමන්ගේ ඡන්දය ප්‍රකාශයට පත් කිරීමට. ඒ වගේම පෞද්ගලික අංශයේ සේවකින්ට තමන්ගේ දුර මත පදනම් වෙලා තමයි මෙම ඡන්ද හිමිකම සඳහා අදාළ නිවාඩු හිමිකම ලැබෙන්නේ. ඉතින් ඊළඟට අපි බලමු කොහොමද මෙම දුර ප්‍රමාණය අනුව අදාළ සේවකයින්ට තමන්ගේ නිවාඩු හිමිකම තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හිමිවන්නේ කියන එක. මෙහිදී යම්කිසි සේවකයෙකු හෝ සේවිකාවක තමන්ගේ රැකියා කරන ස්ථානයේ සිට අදාළ ඡන්ද පොළ නැත්නම් ඡන්දය ප්‍රකාශ කරන ස්ථානයට ඇති දුර ප්‍රමාණය තමයි සැලකිල්ලට ලක් කරන්නේ. මෙහිදී බොහෝ දෙනෙක් පටලවා ගන්න කාරණය තමයි තමන්ගේ නිවසේ සිට ඡන්ද මධ්‍යස්ථානයට ඇති දුර කියලා තමයි ගොඩක් දෙනෙක් මේක පටලවාගන්නේ. නමුත් තමන්ගේ නිවසේ සිට ඡන්ද මධ්‍යස්ථානයට ඇති දුර නෙමෙයි, තමන්ගේ රාජකාරිය නැත්නම් රැකියා කරන ස්ථානයේ සිට ඡන්ද මධ්‍යස්ථානයට ඇති දුර ප්‍රමාණය තමයි සැලකිල්ලට ලක් කරමින් අදාළ සේවකයාට හෝ සේවිකාවට එම නිවාඩු හිමිකම හිමිවන්නේ. එදී යම් සේවකයෙකු හෝ සේවිකාවක තමන්ගේ රැකියා ස්ථානයේ සිට ඡන්ද මධ්‍යස්ථානයට ඇති දුර ප්‍රමාණය කිලෝමීටර් 40ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් නම් ඔහුට හෝ ඇයට දින භාගයක නිවාඩු හිමිකමක්ද කිලෝමීටර් 40ත් කිලෝමීටර් 100ත් අතර ප්‍රමාණයක් නම් දිනක නිවාඩු හිමිකමක්ද කිලෝමීටර් 100ත් 150ත් අතර දුරක් නම් දින එකහමාරක නිවාඩු හිමිකමක්ද ඒ වගේම කිලෝමීටර් 150ට වැඩි දුර ප්‍රමාණය තමන්ගේ සේවා ස්ථානයේ සිට අදාළ ඡන්ද මධ්‍යස්ථානයට පවතිනවා නම් ආම වශයෙන් දින දෙකකවත් නිවාඩු හිමිකමක් ලබා දිය යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරලා තියෙන මෙම නිවේදනයේ සඳහන් වෙලා තියෙන්නේ. වගේම යම් සේවකයෙක්ට දින 3ක් වැනි කාලයක් අවශ්‍ය වෙන අවස්ථාවක අදාළ සේවයා විසින් ඒ පිළිබඳව සලකා බලා අදාළ සේවකයාට දින 3ක නිවාඩු හිමිකමක් ලබා දීමට කටයුතු කළ හැකි බවත් මෙහිදී සඳහන් වෙනවා. විශේෂයෙන්ම මෙම නිවාඩු හිමිකම පඩි සහිත නිවාඩු බවත් සඳහන් කළ යුතුයි. ඒ වගේම මෙහිදී සේවකයන් විසින් තමාගේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තමන්ට ලබාගත යුතු නිවාඩු ප්‍රමාණය ඒ වගේම තමන්ගේ සේවා ස්ථානයේ සිට ඡන්ද මධ්‍යස්ථානයට ඇති දුර ප්‍රමාණය සඳහන් කරමින් ලිපියක් මාර්ගයෙන් ලිඛිතව ඉල්ලීමක් මානව සම්පත් අංශයේ හෝ ආයතන කළමනාකාරීත්වයෙන් ඉල්ලිය යුතු බවත් මෙහිදී සඳහන් කළ යුතුයි. එයත් වැදගත් කරුණක්. ඒ වගේම සේව්‍ය පාර්ශ්වය නැත්නම් ආයතන කළමනාකාරීත්වය නැත්නම් මානව සම්පත් අංශයට එලෙසින් ඉල්ලුම් කරපු සියලුම සේවකයන්ගේ නම් හා නිවාඩු හිමිකම සඳහන් කරමින් ලියවිල්ල නැත්නම් ඩොකියුමන්ට් එකක් ප්‍රසිද්ධ ස්ථානයක නැත්නම් දැන්වීම් පුවරුවක සියලුම සේවකින්ගේ දැන ගැනීම පිණිස නැත්නම් ඔවුන් දැනුවත් වීම පිණිස ප්‍රදර්ශනයට ලක් කිරීමත් ඉතාමත් වැදගත් කරුණක්. ඒ වගේම යම්කිසි සේවයක් නැත්නම් ආයතනයක් විසින් තමන්ගේ සේවකීන්ට මාහිත සඳහන් කළ නිවාඩු හිමිකම ඔවුන්ගේ ආයතනයේ සිට තමන්ගේ ඡන්ද මධ්‍යස්ථානයට ඇති දුර ප්‍රමාණය අනුව ඔවුන්ට අදාළ නිවාඩු හිමිකම හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා නොදී සිටීම නෛතිකව දඬුවම් ලැබිය හැකි වරදක් බවටත් මා මෙහිදී සඳහන් කිරීමට කැමතියි. ඉතින් තවත් මෙවැනි වටිනා වීඩියෝ නරඹන්න HR Insight මගේ channel එක subscribe කරන්න මාත් එක්ක එකතු වෙන්න. ඔබට සුබ දවසක්.